අයුබෝවන් ඔගොල්ලන්ව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ආවා මාත් එක්ක වැඩ කරන ළමයි 3 දෙනෙක් එක්ක පින් අතේ වැඩක් කරන්න. අද අපි හදන්නේ ලේ දෙන්න. ඉතින් බ්ලඩ් බැංක් එකට ආවම මුලින්ම මෙන්න මේ කම්පියුටරේ තියෙන ඇප්ලිකේෂන් එක පුරවන්න ඕන. මේකට භාෂාව බැරි නම් ඉංග්‍රීසි භාෂාව තෝරගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට කොරියන් භාෂාව ටිකක් පුළුවන් අයට තමයි කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඉදිරියේදී වාචික ප්‍රශ්න වගේක් අහනවා. ඒවට තමන්ම උත්තර දෙන්න ඕනි කියලා කියනවා. බලමු අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඇප්ලිකේෂන් එක පුරවලා ලස්සන තරුණ කොල්ල 3 දෙනෙක් ඉන්නවා ලේ දෙන්න බලාගෙන ඊළඟ ස්ටෙප් එක එනකන් අපි ඉන්නවා. මොකද කියන්නේ ළමයි ලේ දෙන්න කැමතිද? බය නෑ නේද? කොබන්න ෆිට් එකේ ඉන්නවද බලන්න. right. එහෙනම් මුලින්ම මේ විදියට ප්‍රෙෂර් බලලා නම එහෙම ලියන්න තියෙනවා. නම ලියලා මේ විදිහට අහන ප්‍රශ්න වලට වාචික අහන ප්‍රශ්න වලට උත්තර දුන්නට පස්සේ මෙන්න මෙහෙම බෑන්ඩ් එකක් අපේ අතේ බඳිනවා. ඊට පස්සේ තියෙන්නේ මේ වගේ පහසු පුටුවක වාඩි වෙලා කට්ටු ගහගෙන ලේ ටික දෙන්න තමයි. ලංකාවේ නම් දිගා වෙලා ඇඳක තමයි තියෙන්නේ. මෙහෙනම් හොඳ සැප පහසු පුටුවක් තියෙනවා. අපේ පළවෙනි එක්කිනා මේ දෙවෙනි ළමයා දැන් ඔන්න ලේ ටික යන හැටි අපිට පැත්තෙන් පේනවා. ඒක සමහර මිදෙනින්ද දන්නේ හෙලෙවි හෙලෙවි තියෙන්නේ. මේකේ මිලිලීටර කීයක් ගන්නවද කියලාත් පේන්න තියෙනවා. ඒක මම පස්සේ පෙන්නන්නම්. අන්න දැන් තුන්වෙනි ළමයාත් ලේ දෙනවා. කටුව ගන්නවට බය වගේ දුක දහක බලාගෙන ඉන්නවා. ඔය අතරේ මමත් ලේ දුන්නා. මේ විදිහට ලේ ගන්න එක ඇඟේ බරේ හැටියට ගන්න මිලිලීටර 400ක් ගන්නවා කියලා තියෙනවා. ඒ පිරෙන ප්‍රමාණය මෙතන ඔයගලන්ට පෙන්නනවා. ඉතින් මේ ලේ දෙන අයට ෆිල්ම් එකක් බලන්න ටිකට් එකක් දෙනවා. කෝපි බොන්න වවුචරයක් දෙනවා. අපි ඒව ගත්තේ නෑ. මොකද එතකොට මේක ගනුදෙනුවක් වෙනවා. හොඳ හිතින් කරනවා නම් ගනුදෙනුවක් නෙමෙයි අපි විතරක් දෙන්න ඕනේ කියලා හිතලා අපි එහෙම කරේ නෑ. ලේ දුන්නාට පස්සේ මෙන්න මේ වගේ කාඩ් එකක් දෙනවා. මේ කාඩ් එක තියාගෙන අපිට හරි අපි හිතවත් දන්න කෙනෙකුට හරි ලේ අවශ්‍යතාවයකදී මේ කාඩ් එක දුන්නම මේ ස්පිරිතාල වලින් නොමිලේ ලේ දෙන්නේ නැහැ. ඒකට යම් ගාණක් ගන්නවා. අන්නේ ගාණයෙන් යම් කිසි ගාණක් අඩු කර ගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මේ කාඩ් එකත් අරගෙන තියාගන්න. ඉතින් අපේ සීන සැබෑ කරගන්න උදව් කරන සීන දේශයට සේවයක් කරන්න ඔයගොල්ලොත් කැමති නම් මේ වගේ ළඟම බ්ලඩ් බැංක් එකට ගිහිල්ලා ලේ දන් දෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක් වේවා.